පුරාණය වළඳමින් කාලා බීලා ජොලි කලමින් ගෙදරට වෙලා ඉන්නවා. කිසිම කෙනෙකුට කිසිම දෙයක් දෙන්න සූදානම් නැහැ. එහෙම අය මේ ගමේ ඉන්නවද? නැහැ. මම දන්නේ අපේ ගමේ ඉන්නවා. බුදුරජාණන් වහන්සේ මේ සියලුම කරුණු වලට තවත් තියෙන උගක් දේවල්. නමුත් දේශනාව පවත්වාගෙන යනකොට ඔබටම වැටහෙවි. මගේ බුදුරජාණන් වහන්සේ මේ සියල්ලටම ලස්සන සූත්‍ර දේශනාවක් අංගුත්තර නිකායේ දසක නිපාතයට අයිති කාමභෝගී කියන සූත්‍ර දේශනාවෙන් දේශනා කළා. මේ දේශනාව සිද්ධ කරන්නේ බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ වැඩවසන සමයේ. ජේතවනාරාමයේ පූජා කළේ කවුද? සුදත්ත කියන සිටුවරයා. සුදත්ත කියන්නේ අපි කියන්නේ අනාථපිණ්ඩික සිටුතුමා. මේ අනාථපිණ්ඩික සිටුවරයා තමයි මේ ජේතවනාරාමයේ පූජා කරන්නේ. කහවණු 18 කෝටියක් අතුරන තමයි මේ ජේතවන කියන උයන ගත්තේ. ජේත කියන කුමාරයගේ 18 කෝටියක් වියදම් කරලා මේ ජේත කියන සිටුවරයගෙන් ගත්ත මේ උයන 18 කෝටියක් වියදම් කරලා ආරාමයක් හැදුවා. අද නම් මොකද කරන්නේ? පන්සලේ වායි මේ හරි කවන්නේ ඉන්න පොඩ්ඩක් ඉස්සරහට කරගන්න පුළුවන් නම් අපේ අය ගන්නවා. අපේ ගමේ මගේ පන්සලේ තියෙන පන්සලේ දැන් බෝධීන් වහන්සේ ළඟටම දැන් කිට්ටු කරලා තියෙනවා. යටින් හාරගෙන එනවා. නමුත් අතීතයේ මේ සුදත්ත කියන මේ සිටුවරයා 80 කෝටියක් වියදම් කරලා ජේත කියන සිටුවරගෙන් මේ ආරාමය අරගත්තා. වනේ වඩ ලැබගත්තා. 80 කෝටියක් වියදම් කරලා මේ ජේතවනාරාමයේ උයන ආරාමයක් හැදුවා. ඒ වගේම තවත් 18 කෝටියක් වියදම් කරලා සංඝ සතු කරලා පූජා කළා. මෙන්න මෙහෙම පූජා කරපු මේ ජේතවනාරාමයේ වැඩවසන මගේ බුදුරජාණන් වහන්සේ එක අවස්ථාවක සුදත්ත කියන මේ අනාථපිණ්ඩික කියන සිටුවරයා අරමුණු කරගෙන භික්ෂුණී උපාසක උපාසිකායන සෙව්වන පිරිසටම දේශනා කරන්නට යෙදුණු ලස්සන සූත්‍ර දේශනාවක් තමයි මේ කාමභෝගී සූත්‍රය. මේ දේශනාව අපේ රටේ උගත්යයි සම්මත පුද්ගලයෙක්වත් පිට රට සුදු ජාතිකයෙක්වත් වෙනත් සාස්ත්‍රවරයෙක්වත් මගේ හිතලුවක්වත් නෙවෙයි. ඔබත් මමත් සරණ ගිය බුදුරජාණන් වහන්සේ විසින්ම දේශනා කරන්නට යෙදුණු තුන් වූ සූත්‍ර දේශනාවක් තමයි මේ කාමභෝගී සූත්‍රය කියලා. නැවත මේ කියන්නේ කන් යොමාගෙන ශ්‍රවණය කරන්න කියලා. මොකද මේ වෙලාව හරි අමාරු වෙලාව. බුදුරජාණන් වහන්සේ අපිට නම් කියනවා ඉති පුරාණංච වේදනං පටිහංකාමී. අපිට දාන වළඳන්න කියනවා පෙර වේදනාව සංසිඳෙන්න. මොකද්ද පෙර වේදනාව? බඩගින්න. නවංච වේදනං නෝපාදේසාමි. නැවත වේදනාවක් ඇති නොවෙන්න මගේ බුදුරජාණන් වහන්සේ අපිට අනුදැනව දාලා දාන වළඳන්න කියනවා. මොකද්ද නැවත ඇති වෙන වේදනාව? ඉස්මුරුත්තා වැඩි වුණොත් මොකද වෙන්නේ? නින්ද යනවා. ඒ නිසා නැවත කියන්නේ කන් යොමාගෙන ආගෙන ඉන්න මේ දේශනාව පාලි පාඨ නැතුව ඔබට මට තේරෙන සිංහලෙන් දේශනා කරනවා. බුදුරජාණන් වහන්සේ මේ ලෝකයේ ඉන්න මිනිස්සුගේ වර්ග කරනවා එක කොටසකට පෘථග්ජන කියලා. එතකොට පෘථග්ජනයි ඇස කන නාසය දිව ශරීරය මේ පංචේන්ද්‍රයන්ගෙන් යුක්ත අපි මේ සියල්ල පිනවමින් ජීවත් වෙන ඔබත් මමත්
පෘථග්ජනයි කාමභෝගී පුද්ගලයා මේ ලෝකයේ ඉන්න සෑම කෙනාම මේ කාමභෝගී කියන පුද්ගලයෙක් කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මාර්ගඵල අවබෝධ කරගත්තේ නැති අය. අනිත් සියලුම දේවා පෘථග්ජන මිනිස්සු. මේ මිනිස්සු මගේ බුදුරජාණන් වහන්සේ කොටස් 10කට වර්ග කරනවා. ලෝකයේ ඉන්න හැමදෙනාම කොටස් 10කට වර්ග කරනවා. ඒ 10 තුල ඔබත් මමත් ඉන්නවා. එතකොට අහගෙන ඉන්න නොතේරෙන්න පුළුවන් එකම වගේ පුද්ගලයන් 10 දෙනෙක් ගැන මේ දේශනා කරන්නේ. ඒ 10 දෙනා ගැන තේරුම් ගන්න නම් කන්‍යමාගෙන අවධානයෙන් අහගෙන ඉන්න ඕන. බුදුරජාණන් වහන්සේ පළවෙනි පුද්ගලයා දේශනා කරනවා. මගේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකයේ ඉන්න කාමභෝගී පළවෙනි පුද්ගලයා. මේ පුද්ගලයා කොහොමද මුදල් උපයන්නේ අධාර්මිකව? අර මම මුලින් කිව්ව විදිහටම මත්පැන් විකුණලා වෙන්න පුළුවන්, සත්තු මරණ වෙන්න පුළුවන්, සත්තු විකුණලා වෙන්න පුළුවන්, වසවිස විකුණලා වෙන්න පුළුවන්. අයහපත් වෙළඳාමෙන් මුදල් උපයනවා. මේ අයහපත් වෙළඳාමෙන් මුදල් උපයන මේ පුද්ගලයා මගේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තමන් භුක්ති විඳින්නෙත් නැහැ. උපයපු ධනය තමන් භුක්ති විඳින්නෙත් නැහැ. ඒ වගේම ඥාතීන්ට දෙන්නෙත් නැහැ. ඒ වගේම අමුදරුවන්ට කන්න දෙන්නෙත් නැහැ. පිනට දහමට දෙන්නේ නැහැ. ඔන්න පළවෙනි. කොහොමද මුදල් උපයන්නේ? අධාර්මිකව මුදල් උපයනවා. තමන් සතුටු වෙන්නේ නැහැ. ඥාතීන්ට සංග්‍රහ කරන්නෙත් නැහැ. අමුදරුවන්ට දෙන්නෙත් නැහැ. පිනට දහමට දෙන්නේ නැහැ. පළවෙනි. මගේ බුදුරජාණන් වහන්සේ දෙවෙනි දේශනා කරනවා මේ ලෝකයේ ඉන්න දෙවෙනි පුද්ගලයෙක්. මේ පුද්ගලයා අධාර්මිකව මුදල් උපයනවා. තමන්ගේ රස්සාව සඳහා තෝරාගත්තේ අයහපත් වෙළඳාමක්. මස් විකුණලා වෙන්න පුළුවන්, වසවිස විකුණලා වෙන්න පුළුවන්. ඒ විදිහට අයහපත් වෙළඳාමක් තෝරාගත්තා. අයහපත් වෙළඳාමෙන් මුදල් උපයපු මුදල මේ පුද්ගලයා තමන් සතුටු වෙනවා. ඒ වගේම මේ පුද්ගලයා ඥාතීන්ට සංග්‍රහ කරන්නේත් නැහැ. ඒ වගේම අමුදරුවන්ට කන්න දෙන්නෙත් නැහැ. ඒ වගේම පිනට දහමට දෙන්නේ නැහැ. ඔන්න දෙවැන්න. තුන්වැන්නේ මගේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකයේ ඉන්නවා අධාර්මිකව මුදල් උපයනවා. අර පළවෙනියා වගේම තමයි, දෙවෙනියා වගේම තමයි මේ තුන්වෙනියාත් මුදල් උපයන්නේ කොහොමද? අධාර්මිකව අයහපත් වෙළඳාමෙන්. අයහපත් වෙළඳාමෙන් උපයා ගන්න මේ මුදල මේ පුද්ගලයා තමන් සතුටු වෙනවා. ඒ වගේම ඥාතීන්ට සංග්‍රහ කරනවා. අමුදරුවන්ට දෙනවා, පිනට දහමට දෙනවා. ඔන්න පුද්ගලයා තුන් දෙනෙක් ගැන කිව්වා. මගේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ මුල්ම කෙනා අධාර්මිකව මුදල් උපයපු කෙනා. එයා තමන් සතුටු වෙන්නේ නැහැ, ඥාතීන්ට සංග්‍රහ කරන්නේ නැහැ, අමුදරුවන්ට දෙන්නේ නැහැ, පිනට දහමට දෙන්නේ නැහැ. මගේ බුදුරජාණන් වහන්සේ මේ පළවෙනි කෙනාගේ සියලුම ක්‍රියාකලාපයන් පරිභව කළා, නිග්‍රහ කළා, ප්‍රතික්ෂේප කළා. මොනවද ප්‍රතික්ෂේප කළේ? අධාර්මික වෙළඳාමත් ප්‍රතික්ෂේප කළා. නමුත් අධාර්මික මුදල් ලිපුවත් මේ පුද්ගලයා තමන් සතුටුුනේත් නැහැ. ඒක ප්‍රතික්ෂේප කළා. ඥාතීන්ට සංග්‍රහ කළෙත් නැහැ. ඒක ප්‍රතික්ෂේප කළා. අමුදරුවන්ට දුන්නේත් නැහැ. ඒක ප්‍රතික්ෂේප කළා. පිනට දහමට දුන්නේත් නැහැ. ඒක ප්‍රතික්ෂේප කළා. ඒ පුද්ගලයා පරිභව කරපු පුද්ගලයෙක්. මගේ බුදුරජාණන් වහන්සේ දෙවැන්න දේශනා කරනවා අධාර්මිකව මුදල් උපයනවා. මේ පුද්ගලයා ඥාතීන්ට දෙන්නෙත් නැහැ, අමුදරුවන්ට දෙන්නෙත් නැහැ, තමන්
අමුදරුවන්ට දෙන්නේ නැහැ, පිනට දහමට දෙන්නේ නැහැ. නමුත් මේ පුද්ගලයා තමන් සතුටු වෙනවා. අධාර්මිකව සොයාගත්ත මුදල තමන් සතුටු වෙනවා. මගේ බුදුහාමුදුරුවෝ මේ පුද්ගලයාගේ අනිත් කරුණු හතරම ප්‍රතික්ෂේප කරනවා. එකම එක දෙයක් වර්ණාවට පාත්‍ර කරනවා. මොකද්ද? තමන් සතුටු වීම. එතකොට අපිට මොකද්ද ගන්න තියෙන ආදර්ශය? අධාර්මිකව හරි කමක් නැහැ. මුදල් උපයලා තමන් සතුටු වෙන්න. එහෙමද? නෑ, එහෙම නෙවෙයි. තමන් උපයාගත්ත ධනය තමන් සුවසේ භුක්ති විඳින්න ඕන. මේ පුද්ගලයාගේ එකම එක දෙයයි ප්‍රශංසාවට ලක් කළේ තමන් සතුටු වීම ප්‍රමාණයි. අපි අම්මලා තාත්තලා කාලා බීලා ඉන්නේ නැහැ. උපයපු ධනය එකතු කරලා රැස් කරලා මරණයටපත් වෙලා යනවා. නමුත් බුදුහාමුදුරුවෝ කියන්නේ මොකද්ද? දෙන්න කියලා විතරක් නෙවෙයි අපිට කියන්නේ සමහරක් වෙලාවට හාමුදුරුවෝ කියන්නේ දෙන්න කියලාමයි. නෑ බුදුහාමුදුරුවෝ එහෙම කියලා නෑ කවදාවත්. බුදුරජාණන් වහන්සේ කියන්නේ තමන්ු භුක්ති විඳින්න තමන් උපයාගත්ත ධනය තුන්වෙන්න මොකද්ද කරන්නේ? අධාර්මිකව මුදල් උපයනවා. නමුත් මේ පුද්ගලයාගේ වර්ණාවට පාත්‍ර කරනවා කරුණු හතරක්. ප්‍රශංසාවට ලක් කරනවා කරුණු හතරක්. මොකද්ද? තමන් සුවසේ භුක්ති විඳිනවා. ඒ වගේම අමුදරුවන්ටත් හොඳට කන්න බොන්න දෙනවා. ඥාතීන්ටත් හොඳට සංග්‍රහ කරනවා. ඒ වගේම පිනට දහමට දෙනවා. ඒ පුද්ගලයාගේ නිගාවට ලක් කරන්නේ මොකද්ද? අධාර්මිකව මුදල් උපයීම. මගේ බුදුරජාණන් වහන්සේ ඒ පුද්ගලයාගේ ඒ කරුණ පරිභව කරනවා. නිගාවට ලක් කරනවා. පුද්ගලයන් තුන් දෙනයි. මගේ බුදුරජාණන් වහන්සේ හතරවැන්න දේශනා කරනවා. බුදුහාමුදුරුවෝ කියනවා මේ ලෝකේ ඉන්න මිනිස්සු කොටසක් ධර්මයෙන් සහ අධර්මයෙන් කියන දෙකෙන්ම හම්බ කරනවා. එහෙමයි නැත්ද මේ ලෝකේ? බලන්න ඔබ මේ වෙනතේ ඔබ රැස් කරගත්ත වස්තුව ඉඩ කඩම් ගන්න නැති, යාන වාහන ගන්න නැති, රන් රිදී ගන්න නැති, මුතු මෙලි ගන්න නැති. මේ සියල්ල තමන් සතු කරගත්තේ ඒ සියලුම ධනය ධාර්මිකව සොයාගත්ත ධනයක්ද අධාර්මිකව හොයාගත්ත ධනයක්ද කියලා හිතන්න. බුදුරජාණන් වහන්සේ කියනවා මේ ලෝකේ ඉන්න මිනිස්සු කොටසක් ධර්මයෙන් සහ අධර්මයෙන් හොඳිනුත් නරකිනුත් කියන මේ දෙකෙන්ම මුදල් උපයනවා. ඒ උපයන ධනය මේ පුද්ගලයා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තමන් සතුටු වෙන්නේ නැහැ. ඥාතීන්ට සංග්‍රහ කරන්නේ නැහැ. අමුදරුවන්ට දෙන්නේ නැහැ. පිනට දහමට දෙන්නේ නැහැ. මේ පුද්ගලයාගේ හතරවෙනි පුද්ගලයාගේ එකම එක දෙයක් ප්‍රශංසාවට ලක් කරනවා. මොකද්ද? ධාර්මිකව කොටසක් හම්බ කරනවා. ඊතුරු කොටස අධාර්මිකව. බුදුහාමුදුරුවෝ අර පුද්ගලයේ කරුණු පහක් ප්‍රතික්ෂේප කරනවා. පහ මොකද්ද? අධාර්මිකව ධනය කොටසක් හොයනවා. ඒ වගේම තමන් සතුටු වෙන්නේ නැහැ. ඥාතීන්ට සංග්‍රහ කරන්නේ නැහැ. අමුදරුවන්ට දෙන්නේ නැහැ. පිනට දහමට දෙන්නේ නැහැ. මෙන්න මේ කරුණු පහම පරිභව කරනවා. එකම එක දෙයක් ප්‍රශංසාවට ලක් කරනවා. ධාර්මිකව ධනයෙන් කොටසක් හම්බ කරනවා. අන්නේ ප්‍රශංසාවට ලක් කරනවා. බුදුරජාණන් වහන්සේ පස්වැන්න දේශනා කරනවා. මගේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ පුද්ගලයා ධාර්මිකව සහ අධාර්මිකව කියන දෙකෙන්ම මුදල් උපයනවා. මුදල් උපයන මේ මුදල ඒ පුද්ගලයා තමන් සතුටු වෙනවා. ඒ වගේම ඥාතීන්ට සංග්‍රහ කරන්නේ නැහැ. දරුවන්ට දෙන්නේ නැහැ. පිනට දහමට දෙන්නේ නැහැ. ඥාතීන්ට සංග්‍රහ කරන්නේ නැහැ. මගේ බුදුහාමුදුරුවෝ මේ පුද්ගලයාගෙන් කරුණු දෙකක් ප්‍රශංසාවට ලක් කළා. මොකද්ද? ධාර්මිකව ධනෙ කොටසක් උපයනවා. ඒ උපයාගත් ධනෙන් තමන් එක් කොටසක් වළඳනවා. සුවසේ තමන් භුක්ති විඳිනවා. අන්නේ කරුණු දෙක මගේ බුදුරජාණන් වහන්සේ මේ පුද්ගලයාගේ
බවට ඇගයීමට ලක් කළා. බුදුරජාණන් වහන්සේ 6 වෙනි දේශනා කරන මේ ලෝකයේ ඉන්න මිනිසු කොටසක් ඒ මිනිස්සු ධර්මයෙන් සහ අධර්මයෙන් හොඳින් සහ නරකින් කියන මේ දෙකෙන්ම මුදල් උපයනවා. උපයාගත්ත මේ මුදල තමනුත් සතුටු වෙනවා. ඥාතීන්ට සංග්‍රහ කරනවා. අමුදරුවන්ටත් දෙනවා. ඒ වගේම පිනට දහවටත් දෙනවා. මේ පුද්ගලයාගේ එකම එක දෙයක් ගැරහුමට ලක් කළා. මොකද්ද? අධාර්මිකව මුදල් කොටසක් හම්බ කරනවා. එය ප්‍රතික්ෂේප කළා, පරිභව කළා. අනිත් කරුණු සියල්ල නිගාවට ලක් කළා. එතකොට තාමත් නැද්ද ඔබ අයිති වෙච්ච කොටස? නැහැ. එහෙනම් තවත් ඉස්සරහට යනකොට තවත් ඔබේ චරිතය හම්බෙයි. මගේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා 7 වෙනිදා මේ ලෝකේ ඉන්නවා කියනවා කාමභෝගී 7 වෙනි. කවුද මේ 7 වෙනිදා? මේ පුද්ගලයා ධාර්මිකව මුදල් උපයනවා. මේ පුද්ගලයා 7 වෙනිය ධාර්මිකව මුදල් උපයනවා. තමන් උපයාගත්ත මුදල තමන් සතුටු වෙන්නේ නැහැ. ඥාතීන්ට සංග්‍රහ කරන්නේත් නැහැ. අමුදරුවන්ට දෙන්නේත් නැහැ. පිනට දහමට දෙන්නේ නැහැ. එහෙමයි නැද්ද මේ ලෝකේ? ඉන්නවා. ධාර්මිකව තමයි මුදල් උපයන්නේ. බුදුහාමුදුරුවෝ කියු පරිදිම පන්සලේ ලෝකහාමුදුරුවෝ කියන විදියටම ධාර්මිකව මුදල් උපයනවා. නමුත් මුදල් උපයපු ධනය තමන් සතුටු වෙන්නේ නැහැ. ඥාතීන්ට දෙන්නේ නැහැ. මොකද තමන් සතුටු වෙන්නේ නැහැ. මේක කාලා ඉවරුනොත් ඉවර වෙනවා. බුද්ධ කාලේ හිටිය මච්චරිය කෝසිය කියලා සිටුවරේ 80 කෝටිය ධනස්කන්ධයේ හැදී මේ මච්චරිය කෝසියට. නමුත් තමන් සුවසේ ජීවත් වුණේ නැහැ. කන්න ආස කරා කබළු කූපයක්. නමුත් මිල මුදල් වැයනේ කියලා කෑවේ නැහැ. ඥාතීන්ට දුන්නෙත් නැහැ. අමුදරුවන්ට දුන්නෙත් නැහැ. පිනට දහමට දුන්නෙත් නැහැ. බුද්ධ කාලේ වය හිටියා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන ධාර්මික මුදල් ලිපුවට තමන් සුවසේ කාලා බීලා ඉන්න. ඥාතීන්ට සංග්‍රහ කරන්න. ඥාති කියන්නේ වේය කියලා මන්ත්‍රණය කරන්න එපා. මොකද අපි ඥාතීන්ට සංග්‍රහ කරේ නැත්තම් මගේ බුදුහාමුදුරුවෝ මාව පරිභව කරපු පුද්ගලයෙක් මගේ ඒ කරුණ ප්‍රතික්ෂේප කරලා තියෙනවා. ඒ වගේම දරුවන්ට සුවසේ ජීවත් වෙන්න මුදල් වියදම් කරන්න. ඒ වගේම පිනට දහමටත් දෙන්න බුදුරජාණන් වහන්සේ 7 වෙනිදා දේශනා කළා. කොයිතරම් ධාර්මික මුදල් ලිපුවත් අනිත් කරුණු 4ක් සම්පූර්ණ කරගන්න කියලා බුදුහාමුදුරුවෝ අවවාද කළා. බුදුරජාණන් වහන්සේ 8 වෙනිදා දේශනා කරනවා මේ පුද්ගලයා ධාර්මිකව තමයි මුදල් උපයන්නේ. ඒ කියන්නේ සේදා වකීතේ ධම්මිකේ ධම්මදද්දේ දෑතේ දෙපය මහන්සි කරලා දුකසේ හෝ සැපසේ මුදල් උපයනවා යහපත්ව. ඒ උපයාගත් ධනය මේ පුද්ගලයා තමන් සුවසේ භුක්ති විඳිනවා. ඒ වගේම ඥාතීන්ටත් හොඳට කන්න බොන්න දෙනවා. අමුදරුවන්ටත් හොඳට කන්න දෙනවා. එතකොට මේ පුද්ගලයා එකම එක දෙයක් ගැරහීමට ලක් කරලා පිනට දහමට දෙන්නේ නැහැ. මේ පුද්ගලයා ධාර්මිකව මුදල් උපයනවා. නමුත් මේ පුද්ගලයා පිනට දහමට දෙන්නේ නැහැ. තමනුත් සුවසේ භුක්ති විඳිනවා. ඥාතීන්ට සංග්‍රහ කරනවා. අමුදරුවන්ටත් හොඳට කන්න බොන්න දෙනවා. ඒ පුද්ගලයා එකක් ගැරහීමට ලක් කළා. මොකද්ද? පිනට දෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ 9 වෙනි දේශනා කරනවා. මේ 9 වෙනි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ පුද්ගලයා ධාර්මිකව තමයි මුදල් උපයන්නේ. කොහොමද උපයන්නේ? ධාර්මිකව යහපත් වෙලදාමක් කරලා. ඒ උපයාගත් ධනය තමන් සුවසේ භුක්ති විඳිනවා.
ඒ වගේම ඥාතීන්ටත් සංග්‍රහ කරනවා. අමුදරුවන්ටත් හොඳට කන්න බොන්න දෙනවා. ඒ වගේම පිනට දහවටත් දෙනවා. එහෙම කෙනා නේද මම? හරිද? අහුණාද? තාමත් නැද්ද? බුදුරජාණන් වහන්සේ මේ පුද්ගලයාගේ මේ සියලුම කරුණු ප්‍රශංසාවට ලක් කළා. මොකද්ද? ධාර්මිකව මුදල් උපයනවා. ඒ වගේම තමනුත් සුවසේ කාල බීලා ඉන්නවා. කාල බීලා කියනකොට අර වැඩි බීලා කියන වචනේ විග්‍රහ කරගන්න බව වරදවා. ඒ වගේම ඥාතීන්ට සංග්‍රහ කරනවා, අමුදරුවන්ටත් දෙනවා, පිනට දහමටත් දෙනවා. බුදුහාමුදුරුවෝ මේ පුජ්‍යලයාගේ සියලුම මේ ක්‍රියාවන් ප්‍රශංසාවට ලක් කළා. ඇගීමට ලක් කළා, වර්ණාවට ලක් කළා.